ආයුබෝවන් සුබ දිනයක් ඔබට රජයේ රැකියා පියස YouTube channel එකට අදත් මම ඔබ ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම රජයේ රැකියා පියස YouTube channel එකෙන් අදත් මම ඔබට ඉදිරිපත් කරන්නේ විදේශ රැකියා අවස්ථාවක් පිළිබඳ තොරතුරුයි. මම අද ඔබට ඉදිරිපත් කරන්නේ කැනඩාවේ construction worker තනතුර සඳහා නැත්නම් ඉදිකිරීම් සහායක තනතුර සඳහා තිබෙන පුරප්පාඩු පිළිබඳ තොරතුරක්. මෙම ඉදිකිරීම් සහායක තනතුරු පුරප්පාඩු තිබෙන්නේ කැනඩාවේ SAE Construction Limited කියන ආයතනය. කැනඩාවේ SAE Construction Limited කියන ආයතනය තමයි කැල්ගරි වල තමයි මෙම ආයතනය පිහිටා තිබෙන්නේ. එම ආයතනයේ තියෙන පුරප්පාඩු පිළිබඳවයි ඔබට මම තොරතුරු ඉදිරිපත් කරන්නේ. ඉදිකිරීම් සහායක තනතුර. ඉදිකිරීම් සහායක තනතුර සඳහා තිබෙන පුරප්පාඩු. මේ තනතුර සඳහා කැනඩාවේ රැකියා කිරීම සඳහා බලපත්‍ර ඇති නැති ඕන අයෙකුට පුළුවන්, කැමති කෙනෙකුට පුළුවන් බලපත්‍ර කැනඩාවේ රැකියා කිරීම සඳහා අවශ්‍ය බලපත්‍රය අවශ්‍ය වන්නේ නැති බව ඔබට මතක් කරනවා. ඒ වගේම වයස් සීමාවක් සඳහන් කරන්නේ නැහැ. ඕනෑම වයස් මට්ටමක අයෙකුට මේ සඳහා සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම පුහුණුවක් අවශ්‍ය වන්නේත් නැහැ. වැඩ කිරීමේ හැකියාව තියෙන කායිකව මහන්සියලා වැඩ කරන්න පුළුවන් අයට තරුණ මහලු කියලා ප්‍රශ්න නැහැ. දෙපොළවල ඕන කෙනෙකුට වැඩ කරන්න හැකියාව තියෙන ඕන අයෙකුට වැඩ කරන්න පුළුවන් බවයි සඳහන් කරන්නේ. මොකද පුහුණුවක් දීලා තමයි වැඩ කිරීමට ආරම්භ කරන්නේ. අපේ රටේ බොහෝ වෙලාවට ඉදිකිරීම් බිම්වල වැඩ කරලා පළපුරුදු තියෙන තරුණ අය විවිධ අය ඉන්නවා. ඒ අයට හොඳ අවස්ථාවක් කියලා මම හිතනවා මේ අවස්ථාව. ඒ වගේම මේ සඳහා ගෙවන වැටුප US ඩොලර්, කැනේඩියන් ඩොලර් නෙවෙයි, US ඩොලර් 23ක් ගෙවනවා පැයකට. ඒ වගේම වැඩ කිරීමේ කාලය සතියට පැය 40ක් කියලා කියනවා. මෙම සීමාව තවත් වැඩ කිරීමේ අවස්ථාවන් තිබෙන බව සඳහන් කරනවා. ඒ කියන්නේ ඊට එහා පැය 40ට වඩා ඒ කියන්නේ සතියට පැය 40ක් කියන්නේ දවසට පැය 8ක සේවාව. එතකොට පැය 8ට වඩා වැඩි ප්‍රමාණයක් තවමත් ඔබට වැඩ කරන්න හැකියාව තිබෙනවා නම් ඔබට පුළුවන් ඊට වඩා මුදලක් උපයන්න. මෙම ඩොලර් ගණන නැත්නම් පැයකට ගෙවන US ඩොලර් 23 ගණන අපි ගණනය කරලා බැලුවොත් ඔබට අඩුම තරමින් ලක්ෂ 11ක වැටුපක් මාසයකට උපයන්න පුළුවන්කම තිබෙනවා පැය 40 වැඩ කරත්. එතකොට අපි දන්නවා ඔබ විදේශගත වන අය බොහෝ වෙලාවට අපි ආර්ථික අපහසුතාව මැද ගිහින් අපි රැකියා කරන්න මුදල් උපය ගන්න. ඒ නිසා අපිට තවත් මහන්සියලා වැඩ කරොත් ඊට වඩා වැඩි මුදලක් ඔබට උපයන්න පුළුවන් බව මතක් කරන්න කැමතියි. මේ සඳහා අධ්‍යාපන සුදුසුකම් කිසිවක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ වෙනුවට එහෙත් ඔබට සුදුසුකමක් අවශ්‍ය නම් ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීමේ හැකියාව තිබිය යුතුයි. මේ ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීමේ හැකියාව කියලා කියන එක අදහස් කරන්නේ නැහැ. ඔබට විශාල දැනුමක් ඔබට අවශ්‍ය වන්නේ ඔවුන් දෙන උපදෙස්. අපි දන්නවා විදේශ රැකියාවක් කරනකොට විදේශ රටක ඒ භාෂාව අවශ්‍ය වෙනවා, කිසියම් භාෂාවක්. නමුත් ජාත්‍යන්තර භාෂාවක් විදිහට ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීමේ හැකියාව තිබුණාම සෑහෙනවා. ඒත් විශාල දැනුමක් නෙවෙයි, ඔවුන් පවරන වැඩ පිළිබඳ ඔබට අවබෝධයක් ලබා ගැනීමට සහ ඔබේ අදහස් ප්‍රකාශ කිරීමට අවශ්‍ය වෙනවා. sannivedana කිරීමට, අදහස් තොරතුරු හොමාරු කර ගැනීමට. අපි දන්නවා මැද පෙරදිග අපේ කාන්තාවන් නම්මලා නංගිලා ගිහිල්ලා වැඩ කරා. බොහෝ වෙලාවට මැද පෙරදිග භාෂාවන් පිළිබඳ අවබෝධයක් නැතත් ඔවුන් ටික කාලෙකින් ඊට හුරු වෙනවා. හැබැයි ඔබට ඉංග්‍රීසි භාෂාව ලංකාවේ බොහෝ වෙලාවට භාවිත වන භාෂාවක් නිසා ඔබට යම් පොඩි අවබෝධයක් ලබා ගන්න තියෙන අයට මේ සඳහා හැකියාව තිබෙන බව, අයදුම් කිරීමේ හැකියාව තිබෙන බව ඔබට මතක් කරන්න කැමතියි. වෙනත් අධ්‍යාපන සුදුසුකම් සහතික කිසිවක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන, ඔබ තවමත් රජයේ රැකියා පියස YouTube channel එක subscribe කර නැත්නම් ඔබට අපේ channel එක subscribe කරන්න කියලා මතක් කරන ගමන්ම මගේ මේ වීඩියෝට like කරන්න කියලාත් ඉල්ලීමක් කරනවා ඔබෙන්. ඒ වගේම ඔබට මතක් කරන්න ඕනේ කොහොමද මේ ආයතනයේ නැත්නම් ඔබට පැවරෙන කාර්ය ඔබ දන්නවා. සාමාන්‍යයෙන් ඉදිකිරීම් බිම්වල වැඩ කරන පළපුරුදු අයට නම් මේ ගැන විශේෂ විදේශ රැකියාවක් වුවත් ලංකාවේ රැකියාවක් වුණත් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් තියෙන මොනවද කරන්න තියෙන වැඩ. මම නිකන් සාමාන්‍ය විදිහට මේ සඳහන් කරලා තියෙනවා. ඒගොල්ලෝ ඉදිකිරීම් වලට සහාය සේවාවන් විදිහට තමයි ඔබට මේ හෙල්ප් නැත්නම්
කන්ස්ට්‍රක්ෂන් වර්කර් කියන තනතුර සඳහා බඳවා ගන්නේ. වැඩබිම් වල සේවක කියන තනතුර. එතකොට එහිදී ඔවුන් කියනවා පලංචි සැකසීම, ඒ වගේම අමුද්‍රව්‍ය ආදී උපකරණ ආදී ගෙන යාම, පටවන එක, බාන එක, ඒ වගේ කටයුතු. ඒ වගේම ඊට අමතරව නිවාසවල රාමු සවි කිරීමට සහාය වීම, රාමු කියලා කියන්නේ ස්ට්‍රක්චර් හදන්න උදව් කරන එක. ඒ වගේම වහලවල්, ඒ වගේම බිත්ති බැඳීම්, මේ ආදියට අවශ්‍ය සේවාවන් ලබා දීම තමයි මෙම තනතුර දරන අයගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව ඔවුන් මම සඳහන් කරන්න ඕනේ මේ SAE කන්ස්ට්‍රක්ෂන් කියන ආයතනය ඉදි කරනවා වගේම පැරණි ගොඩනැගිලි ගලවා ඉවත් කිරීම සහ එම ස්ථානවල අලුතින් ගොඩනැගිලි කිරීමේ කාර්යයක් කරන ආයතන. ඒතකොට පැරණි ගොඩනැගිලි ගලවලා ඉවත් කරනවා කිව්වහම ඒ වගේ තියෙන දොර ජනෙල් ඔළුවහව වහලවල් මේ ආදී ද්‍රව්‍ය සුන්බුන් ආදී ඒවා වෙනම ගලවන්න වෙනවා, ගන්න වෙනවා. එතකොට ජනෙල් දොරවල ද්‍රව්‍ය නැත්තම් වෙන අත්‍යවශ්‍ය ගන්න පුළුවන් නැවත ආපහු පාවිච්චි කරන්න පුළුවන් දේවල් සේරම එකතු කරලා වෙන් කරන්න ඕන. අන්න ඒ කාර්යයක් කරන්න තියෙනවා. ඒවා වෙනම පිළිවෙල සකස් කිරීම ඔබෙන් බලාපොරොත්තු වෙන බව සඳහන් කරනවා. ඒ වගේම ඔබට පැවරෙනවා බර ඉසවීම සමහර අවස්ථාවල කිලෝග්‍රෑම් 23ට වඩා අඩු බරක් ඔබට ඔසවන්න පුළුවන්කම තිබෙන්න ඕනේ කියලා කියනවා. 23ට වඩා අඩු බරක් ඔසවීමේ හැකියාව තිබෙන්න ඕනේ. ඒ වගේම තවත් කාරණයක් සඳහන් කරනවා වැඩ බිම්වල පවිත්‍රතාවය, පිරිසුදුභාවය රැක ගැනීමත් ඔබට පැවරෙනවා. ඒවා ගලවලා පිරිසුදු කරනවා තියෙන වගේම බිම්වලත් අවශ්‍ය. ඊළඟට ඉදිකිරීම සඳහා අවශ්‍ය බිම් සැකසීමේ කාර්යය මේව බොහෝ වෙලාවට යන්ත්‍ර වලින් කරන්නේ. නමුත් අතින් කරන්න තියෙන යම් කොටස් තියෙනවා. අන්න ඒවා ඔබට කරන්න අවශ්‍ය ඔබෙන් බලාපොරොත්තු වෙන බව සඳහන් කරනවා. ඒ වගේම ඔබට මතක් කරන්න ඕනේ වැඩ බිම්වල වැඩ කිරීමේදී අන්‍යයන් හා නැත්නම් වැඩ බිමේ වැඩ කරන අනෙකුත් සේවකයන් හා ආයතනික අය සමග සුහදව කටයුතු කිරීමේ හැකියාව ඔබට තිබිය යුතුයි කියලා කියනවා. ඔබ වැඩ සංවිධානයේට උදව් කරන්නෙක් විය යුතු බව සඳහන් කරනවා. ඒ වගේම ඔබට මම මතක් කරන්න ඕනේ ඔබ කොහොමද මේ රැකියාව සඳහා අයදුම් කරන්නේ කියලා. ඔබට සඳහන් කරන්න ඕනේ රජයේ රැකියා පිස YouTube channel එක රැකියා ලබා දෙන ආයතනයක් නොවන බව ඉතාමත් කරුණාවෙන් මතක් කරන්න ඕනේ. ඔබ අපිට සමහර අය කමෙන්ට් කරනවා ඒ පිළිබඳ විස්තර විමසමින්. නමුත් අපි රැකියා ලබා දෙන්නේ නැහැ. අප ඔබට මතක් කරන්නේ විදේශ රැකියා නැත්නම් මේ රැකියා පුරප්පාඩු තියෙන ආයතන වලින් ලබා ගන්න ඕන් ගැසට් කරලා තියෙන තොරතුරු අරගෙන ඒව ඔබට ඉදිරිපත් කිරීම පමණයි. මෙහිදී මේ අයදුම් පත්‍රය ඉදිරිපත් කිරීමේ කාර්යය කරන්නේත් ඔබ විසින්මයි. ඔබ ඔන්ලයින් මේ තොරතුරු ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙනවා. එතකොට ඒ ආයතන අපේ මේ පිළිබඳ තොරතුරු මේව වීඩියෝවේ description වල පළමු කමෙන්ට් එකේ සඳහන් link එකෙන් ඔබට ඒ තොරතුරු ලබා ගන්න පුළුවන්. මෙම link එකෙන් ගියපුවම ඔබට පුළුවන් මෙම රැකියාව විතරක් නෙවෙයි තවත් විශාල රැකියා ප්‍රමාණයක් අපේ app එකේ සඳහන් කරලා තියෙනවා. ඒ අනුව ඔබට ඒ තොරතුරු ලබා ගන්න පුළුවන්. ඔබට බලන්න පුළුවන් ඒ පුරප්පාඩු තියෙන ආයතන වලට ඔබේ අයදුම් පත්‍රය යොමු කරන්න පුළුවන්. ඒ වගේම මෙම තනතුරු සඳහා ඔබ අයදුම් කළ යුත්තේ online. ඒ වගේම ඔබ අයදුම් පත්‍රය සම්පූර්ණ කරද්දීම ඔබට ඔබ කරන්න ඕනේ CV එක ඔබේ CV එක ඊට attach කරන්න අවශ්‍ය වෙනවා අයදුම් පත්‍රය නැත්නම් ඉල්ලුම් පත්‍රයට. ඒ වගේම ඔබ ඔබේ email address එක අනිවාර්යයෙන් සඳහන් කරන්න ඕනේ. ඔබට ඔබේ රැකියා අවස්ථාව සඳහා ඔබට මේ අවස්ථාව ලබා දෙනව නම් ආයතනය ඒ පිළිබඳව ඔබ සම්මුඛ පරීක්ෂණයක් හඳවන්නේ හෝ ඔබට තොරතුරු හුවමාරු කරන ඔබේ ඊමේල් ලිපිනය හරහා. එහෙම නැත්නම් ඊමේල් ලිපිනයෙන් ඒ නිසා ඔබේ ඊමේල් ලිපිනය නිවැරදිව සඳහන් කරන්න. ඒ වගේම CV එකත් ඉතාමත් කෙටියෙන් අත්‍යවශ්‍යම තොරතුරු විතරක් ඇතුළත් කරලා ඔබ ඒ සකස් කිරීම අවශ්‍ය වෙනවා. ඒ වගේම ඒ අනුව ඔබට එම ආයතනය විසින් ඔබත් එක්ක සම්මුඛ වන විදිහටයි අපේ මේ කාර්යය කරන්නේ. එහෙම නැත්නම් අපි අතරමැදියෙක් හෝ වෙනත් ගාස්තුවක් අය කිරීමක් හෝ අපි අතින් සිදුවන්නේ නැහැ. ඔබ විසින්මයි අපි කියන්නේ මඟ පෙන්වීමක් විතරයි මේ කරන්නේ. තොරතුරු වන්න මේ ආයතනයේ රැකියාව පුරප්පාඩුවක් තියෙනවා. ඒ අනුව ඔබට අයදුම් කරන්න පුළුවන් ඔබ කැමති නම්. ඒ කාර්යය විතරයි අපි ඔබට මතක් කරන්නේ. එතකොට ඔබ විසින්මයි ඔබේ තොරතුරු ඉදිරිපත් කරලා රැකියාවට සම්බන්ධ වන්නේ. ඒ වගේම අපි දන්නවා ඔබට පුළුවන් රැකියාව විදේශ රැකියාව අපි හුඟක් හොයන්නේ ඒජන්සි හරහා නැත්නම් විදේශ සේවා සපයන ආයතන හරහා.
ඔබට එහෙම යන්නත් පුළුවන්. නමුත් මෙහිදී ඔබේ වැදගත් වන්නේ ඔබ රැකියාව කුමක්ද, ඔබට ලැබෙන වැටුප කුමක්ද, ඔබට ලැබෙන පහසුකම් මොනවද කියලා දැනගෙන තමයි අපේ මේ කාර්ය හරහා නැත්නම් අපි දැනුත් කරන ආකාරයෙන් ඔබට යන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට ඒ අනුව ඔබට ස්ථිරයි, ඔබේ රැකියාව ස්ථිරයි, ඒ වගේම ඔබට ලැබෙන වැටුප ස්ථිරයි, ඔබට ලැබෙන පහසුකම් ස්ථිරයි. මේ අනුව මේ ආකාරයෙන් ඔබ එම ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා රැකියාවට යන්න පුළුවන්කමක් ලැබුණොත්, ඒ වගේම අපේ ප්‍රාර්ථනය ඔබට ඒ සඳහා මඟ සකස් කරලා දෙන එක, ඒ වගේම ඔබේ සිහිනය සැබෑ කිරීම, ඔබේ විදේශ රැකියාව සිහිනය සැබෑ කිරීම තමයි අපේ ප්‍රාර්ථනය. ඒ වගේම ඒ සඳහා අපි සුබ පතනවා. ඒ වගේම ඔබට මතක් කරනවා නැවතත් අපේ channel එක